සුබ දවසක් වේවා. YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. යාළුවෝ සියලු දෙනාටම ඔයත් YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ එක හරහා ඔයාලට කැටායන විශ්ලේෂණය විනාඩි 5කින් පමණ ඉතා කෙටි වෙලාවකින් සම්පූර්ණයෙන් රිවයිස් කර ගැනීමට හැකියාව තිබෙනවා. මෙම වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ audio book එකක් ආකාරයට. එතකොට ඔයාලට වැඩක් කරන ගමන් කොහේ හරි ගමනක් යන ගමන් ඕනෑම විදිහකට මෙම වීඩියෝ එක මගින් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරන්න. ඉනෝගනික් වල සාමාන්‍යයෙන් ප්‍රශ්න වලට වැඩිපුරම ඇහෙන කොටස කැටායන විශ්ලේෂණයට අදාළ ඔඩියෝ බුක් එක. කැටායන විශ්ලේෂණය කියන්නේ අපිට දීලා තියෙනවා තෝරාගත්ත කැටායන සමූහයක් තියෙන එක ජලීය ද්‍රාවණයක්. මේකේ තියෙන අයන එකින් එක පියවර 6ක් ඔස්සේ අවක්ෂේප කිරීම තමයි මෙතනදී අපි කරන්නේ. පළවෙනි කාණ්ඩය ඕන කාණ්ඩයකට අදාළව අපි දේවල් තුනක් තමයි සාමාන්‍යයෙන් කතා කරන්නේ. මොනවද මේකට දාන්නේ නැත්නම් මොකද්ද කරන්නේ කියන එක ඒ කාණ්ඩේ පටන් ගද්දී. ඔය කාණ්ඩයක් කියන්නේ එක් පියවරට මොනවද දාන්නේ, ඊගාවට දානකොට මොනවද හම් වෙන අවක්ෂේප සහ ඒගොල්ලන්ගේ පාටවල් ගැන තමයි අපි කතා කරන්නේ. ඊට අමතරව සමහරක් කාණ්ඩවල විශේෂ විස්තරක් තියෙනවා. පළවෙනි කාණ්ඩයට යන්න. දාන්නේ තනුක HCl. අවක්ෂේප වෙනවා 3 දෙනෙක්. අපි ඒ තුන් දෙනා මතක තියාගත්තා ලේසිම තුන කියලා. lead, silver, mercury කියන කට්ටියගේ ක්ලෝරයිඩ් අවක්ෂේප තමයි හම්බෙන්නේ. Pb2+, Ag1+, Hg1+. පළවෙනි කාණ්ඩේ Hg වල 1+. මේ තුන් දෙනාම ක්ලෝරයිඩ් විදිහට අවක්ෂේප වෙනවා. මේ තුන් දෙනාම සුදු පාට අවක්ෂේප. යනවා මම දාන්නේ මොනවද කියලා කිව්වා තනුක HCl හම්බෙන අවක්ෂේප තුනයි ලේසිම තුන කියලා කියන්නේ lead, silver, mercury මේගොල්ලන්ගේ ක්ලෝරයිඩ් මේ තුන් දෙනාම සුදු පාටයි. විශේෂ කාරණා විදිහට උතනින් කියන්න පුළුවන් සිල්වර් ක්ලෝරයිඩ් එක තනුක හෝ සාන්ද්‍ර ඕනම ඇමෝනියා එක දිය වෙනවා. lead ක්ලෝරයිඩ් එක රත් කරාම දිය වෙනවා, සීතල කරාම ඉදිකටු දුර වෙනිය අවක්ෂේපයක් දෙනවා. ඊට අමතරව එයා සාන්ද්‍ර HCl වලත් දිය වෙනවා PbCl2 කියන කෙනා. HgCl ඔය එකටවත් අදාළ වෙන්නේ නැහැ. කැටායන විශ්ලේෂණයේ දෙවෙනි කාණ්ඩේ. ඔය 2 සහ 4 කියන කාණ්ඩ දෙකේම කරන්නේ අපි කියනවා H2S බුබුලණය කිරීම කියලා. දෙවෙනි කාණ්ඩේ එනකොට පළවෙනි කාණ්ඩේ මාධ්‍ය ආම්ලික කරපු ගතිය තාම තියෙන නිසා මෙතන වෙන්නේ ආම්ලික මාධ්‍ය H2S බුබුලණය කිරීමක්. එතනද සමතුලිතතාවුව අපි පැහැදිලි කරනවා මෙතන හැදෙන්නේ අඩු සල්ෆයිඩ් සාන්තනයක්. අඩු සල්ෆයිඩ් සාන්තනයකදී අවක්ෂේප වෙන්න කැමති වෙන 9 දෙනෙක් ඉන්නවා. අපි ඒක කියනවා ලෙමන් බිස්කට් කුඩු රසයි, lead, bismuth, copper සහ mercury දන දෙක. මේගොල්ලෝ හදන සල්ෆයිඩ් ඔක්කොම කළු පාටයි. ඊට පස්සේ කියනවා ටින් 4ම කඩන්න ආසයි. ලෙමන් බිස්කට් කුඩු රස නිසා ටින් 4ම කඩන්න ආසයි කියලා කියනවා. ඒකට ටින් 4+ කඩන්න කියන්නේ කැඩ්මියම් 2+ ආසයි කියන්නේ ආසනික් 3+. හරි. මේගොල්ලෝ හදනවා කහ පාට සල්ෆයිඩ්. එරනම ටින් දන දෙකක් මෙතන අවක්ෂේප වෙනවා. ඒක මලකඩ කාපු ටින් එක පාටයි, ඒක දුඹුරු පාටයි ටින් දන දෙකේ සල්ෆයිඩ් එක. අනිත් එක නෑ ඇන්ටිමනි. ඇන්ටිමනි නම් අමතක වෙන විදිහක් නෑ. ඇන්ටිමනි නැත්තම් SB තමයි යාගේ මොකද්ද මූලද්‍රව්‍ය සූත්‍රය. ඇන්ටිමනි සල්ෆයිඩ් එක තැඹිලි පාටයි. අපි තැඹිලි පාට සාරියක් අඳගත්ත ඇන්ටි කෙනෙක් ගැන මතක් කරා. ඊට පස්සේ SB අර මං කියන්නෙම නෑ කියන වීඩියෝ එකේ කතා කරපු තැඹිලි පාට ඇඳුම ගැන කතා කරා. ඒක මං හිතන්නේ අමතක වෙන විදිහක් නෑ. සිලබස් එකේ හම්බෙන එකම තැඹිලි පාට අවක්ෂේපය ඇන්ටිමනි සල්ෆයිඩ් එක. ඊට පස්සේ කැටායන විශ්ලේෂණයේ තුන්වෙනි කාණ්ඩේ. තුන්වෙනි කාණ්ඩේ කියන්නේ අවංකවම තුන්වෙනි කාණ්ඩේ කියලා අපි කියනනේ මොකද උතන වැඩ තුනක් තියෙනවා. අවක්ෂේප හම්බ වෙනවා 3ක්. ඒ අවක්ෂේප ඔක්කොගෙම කැටායනේ ආරෝපණය දන 3යි. උන් තුන් දෙනාගේ පාටවල් 3ක්. ඒ විදිහට තුනේ ඉලක්කම් ගොඩාක් අපි කියනවා කැටායන විශ්ලේෂණයේ තුන්වෙනි කාණ්ඩේට අදාළව. වැඩ තුන මොනවද? මුලින්ම අපි මේක නටවන්නේ වැඩිපුර H2S තිබ්බොත් ඉවත් කරන්න. ඊට පස්සේ සාන්ද්‍ර HNO3 දාලා රත් කරනවා. එහෙම කරන්නේ Fe2+ තිබ්බොත් Fe3+ කරවන්න. ඊට පස්සේ ඇමෝනියම් ක්ලෝරයිඩ් එක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. ඒක කරන්නේ අඩු OH- සාන්ද්‍රණයක් ද්‍රාවණය තුළ ගොඩනගන්න. ওই තත්ත්වයට තුන් දෙනෙක් අවක්ෂේප වෙනවා. එක්කෙනෙක් ඇලුමිනියම් 3+, අනිත් එකනා ක්‍රෝමියම් 3+, අනිත් එකනා Fe3+. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්, ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්, ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ්. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එක සුදු ජලටනීය අවක්ෂේපයක්. ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් එක නිල් කොළ පාට අවක්ෂේපයක්. ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකේ පාට. ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් එක මලකඩ කාපු යකඩවල පාට රතු දුඹුරු පාටයි. කැටායන විශ්ලේෂණයේ 4වෙනි කාණ්ඩේ කියන්නේ H2S බුබුලණය කරන තැනක්. මෙතනදී නමුත් මාධ්‍ය වාෂ්පිකයිනේ 3වෙනි කාණ්ඩෙන් එන මාධ්‍ය වාෂ්පික නිසා අපි කියනවා සමතුලිතතාවය යන වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයක් හැදෙනවා කියලා. ඒ අනුව මෙතන අවක්ෂේප වෙනවා 4 දෙනෙක්. කොස්නිස් හුන්ස් කියලා අපි කිව්වේ මේගොල්ලන්ට. කොස්නිස් කියන්නේ කොබෝල්ට් සල්ෆයිඩ්, නිකල් සල්ෆයිඩ්, මැංගනස් සල්ෆයිඩ් සහ සින්ක් සල්ෆයිඩ්. කොස්නිස් කියලා අපිට සාමාන්‍යයෙන් ස්වර අක්ෂර සහිතව කියන්න පුළුවන් දෙන්න කළු පාට අවක්ෂේප. මුන්ස් කියන්නේ මැංගනීස් සල්ෆයිඩ් එක රෝස පාට අවක්ෂේපයක්. සින්ස් කියන්නේ සින්ක් සල්ෆයිඩ් එක. සින්ක් සාමාන්‍යයෙන් පාටවල් පෙන්වන්නේ අපි කියන්නේ සින්ක් සිල් අරන් ඉන්න කියලා. එයාගේ සල්ෆයිඩ් එක සුදු පාටයි. කැටායන විශ්ලේෂණයේ 5වෙනි කාණ්ඩය මෙතනදී කරන්නේ ඇමෝනියම් කාබනේට් දාන එක. අපි කියනවා පහ සමානයි 2යි කියලා කතාවක් ඔතනදී. ඒ කියන්නේ කැටායන විශ්ලේෂණයේ 5වෙනි කාණ්ඩේ අවක්ෂේප වෙන්නේ ආවර්තව වගේ දෙවෙනි කාණ්ඩේ කට්ටිය. හැබැයි හැමෝමත් නෙමෙයි මැග්නීසියම්ට පල්ලෙහෙන් ඉන්න සෙට් එක. ඒ කියන්නේ කැල්සියම්, ස්ට්‍රොන්ඩියම් සහ බේරියම් කියන තුන් දෙනා විතරයි. ඒ තුන් දෙනා කාබනේට් විදිහට අවක්ෂේප වෙනවා. ඕක ඔක්කොම සුදු පාටයි.
හයවෙනි කාණ්ඩය කියන්නේ කැටයන් විශ්ලේෂණයට පස්සේ ඇතුළත් කරපු කාණ්ඩයක්. මෙතන 8 හයිඩ්‍රොක්සිකුයිනොලින් කියලා එකක් අපි දානවා. එතනදී හම්බෙනවා කහ කොළ පාට අවක්ෂේපයක්. ඒක නමක් ගමක් නම් දන්නේ නැහැ. හැබැයි කහ කොළ පාට අවක්ෂේපයක් කියලා අපි කියන්නේ. මෙයාගේ නම අපි ඉගෙන ගන්නේ නැහැ. නමුත් ඔය අවක්ෂේපය දෙන්නේ මැග්නීසියම් 2+ කියලා අපි ඉගෙන ගන්නවා. ඒ අනුව කැටයන් විශ්ලේෂණයේ 6 වෙනි කාණ්ඩේ ඔය විදිහට කහ කොළ පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. ඔතනින් කැටයන් විශ්ලේෂණයේ සම්පූර්ණ විස්තරේ අවසන් වෙනවා.